දරුවගේ ජීවිතයට වද දෙන යේසුගේ නාමයෙන් මේ ඔළුවේ කැක්කුම කන් දෙකේ වේදනාව සමග මේ අදෘශ්‍යමාන ආත්මය නිදහස් කරනවා. මගේ තාත්තා හරි අම්මා හරි ඉන්නවද? කරුණාකර ඉක්මනට එන්න. එයාට මයික් එක ගන්න. මම ඔයාගේ දරුවට අත තියද්දි ලෙඩවල් දෙකක් අල්ලගත්තා. මගේ දරුවා නිතරම ඔළුව රිදෙනවා කියනවද? ඔව් පාස්ටර්. ඔව්. தலைவலிරன். එයා මෙතෙන්ට අද ආවෙත් ඒකටමද? ඔව්. ඔයාගේ දරුවාගේ ඉස්සුන මොලේ නහරයක් හීන් වෙලා තියෙන්නේ. மூளையில இருக்கிற ஒரு நரம் වෙලාවකට ඒ දරුවාගේ ලේ හරියට වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ දරුවා කියනවාද කන් වල ප්‍රශ්නයක්. ඔව් නිතර කන් කසනවා ඉඳගෙන. ඒකට හේතුව කන් කැසීම නෙමෙයි. ඒ ලේ ගමන වැඩ කරන්නේ නැති නිසා ඒ කම්බරේ ඇතුලේ කසනවා වගේ දැනෙනවා. ரத்தம் சரியாய் ஓடாதபடியால் මේ දරුවා இந்த பிள்ளை කිසිම වෛද්‍යවකට හොද ගන්න බෑ. இந்த வைத்தியர்களுக்கு குணமாக்க ඒත් முடியாது. මම අද නිෂ්ඨාවටම මේ රෝග දෙකම සුව කළ දෙනවා. இந்த ரெண்டு வியாதியையும் நான் குணமாக்க போகிறேன். බෙහෙත් පෙත්තක්වත් නැතුව සුව කළ දෙනවා. ஒரு மருந்து இல்லாமல் දැන් මේ ලෙඩවල් මට කියලා නෙමෙයි මං අත තියලා අල්ලන්නේ. ඒක අනාගත වත්රුවරගේ දැක්කම කියන්නේ. මේ දරුවා අල්ල ගන්න. Neis coindale, neindronolatre, didas. කන්දක සුව කරනවා. இப்பொழுது காதிரண்டை சுகம். යේසුස් වහන්සේගේ නාමයෙන් தெய்வீக சுகம். අදම සුවයි. இப்பொழுதே சுகம். ඔයා කොහෙද? ගාල්ලේ. මේ දරුවා ආයේ කවදාවත් ඔළුව එකක්ම කියන්නේ නැහැ. ආයෙ කන් කැක්කම කියන්නේ නැහැ. එයා වෘත්තියෙන් අනාගතයේ නීතිඥවරියක්. මේ දරුවා ගන්න. මයික් එක දෙන්න යාට. ඔයාට පාලනයකින් තොරව ඇඟපත ගැහෙනවද? ඔව්. ආ? ඔව්. ඒක ගැහෙන්න පටන් ගත්තම ඔයාට පාලනය කරගන්න බෑ. ඒක එක පාටම තප්පර 10ක් 15ක් විනාඩියක් විතර තියෙනවද? තියෙනවා. ඔයා දන්නවද මොකක්ද කියලා පුතේ ඔයාට තියෙන රෝගේ? ඔයාට තියෙන්නේ ඔයාගේ ශරීරයේ ඉස්සුනායු පද්ධතියෙන් 4න් 3ක් මැරිලා. ඔයා ජීවත් වෙන්නේ ඉස්සුනායු පද්ධතියෙන් 4න් එකක් නැතුව. දැන් මම ඔයාට තෙල් ආලේප කරද්දි ලෝකෙම බලා ගන්න ඒ රෝගය ඇයට ඇවිස්සේ. ඒ යක්ෂාත්මකට එහා ගිය දෙයක්. ඒක කිසිදු වෛද්‍යවරයෙකුට හොයාගන්න බෑ. කැමරාව ඇය වෙතලම යොමු කරලා තියන්න. සුළු මොහොතකින් ඔය අස්වාභාවික සිදුවෙන සිද්ධාන්තය ඇයට වෙනවා. ඒ නිසා කැමරා කාචය ඇයට යොමු කරන් ඉන්න. අන්ධකාර සාපම්. එගේ ශරීරයෙන්. එගේ ශරීරයෙන්. Man, he is the man of God. Prophet, he is the man of God. Balane sara ahan kan hera prophet.